ඉතින් අද අපි කතා කරන්න යන්නේ 9 ශ්‍රේණියේ වාර විභාගයට පන්න අහන ප්‍රශ්නයක්. ඉතින් 9 වසරේ දරුවෙක් නම් මේ ප්‍රශ්නේ ඔයාලා මීට කලින් පේපර් වල දැකලා ඇති. ඉතින් පුතේ අපෙන් අහන්නේ y සමානයි 2x ඍණ 1 කියන ප්‍රස්ථාරයට සමාන්තර වෙන ප්‍රස්ථාරයක නම. හරි ලේසි. මොකද මේක ලියනවා නම් උත්තරේ අපි දැනගන්න ඕනේ පොයින්ට් එකක් තියෙනවා. ප්‍රස්ථාර දෙකක් සමාන්තරයි නම් පුතේ ඒ ප්‍රස්ථාර දෙකේ අනුක්‍රමණ දෙක සමාන වෙනවා. දැන් ඔයාලා 9 වසරේදී ඉගෙන ගන්නේ y සමානයි mx ධන c කියන ප්‍රස්ථාර ජාතිය විතරයිනේ. මේකේ x වල සංගුණකය තමයි අනුක්‍රමණය වෙන්නේ. මෙයා තමයි අනුක්‍රමණය. මේ එළියෙන් තියෙන මෙන්න මෙයාට අපි කියනවා අන්තක්ඛණ්ඩය. ඒක සමාන වෙන්නේ නැහැ. අන්තක්ඛණ්ඩය සමාන වෙන්නේ නැහැ. ප්‍රස්ථාර දෙකක් සමාන්තරයි නම් මෙන්න මෙතන තියෙන අගය විශාලත්වයෙන් සමානයි. ඒ කියන්නේ අනුක්‍රමණයේ විශාලත්වය සමානයි. මේක අපිට මොකක් හරි වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ මොකක් වුණත්. එතකොට පුතේ මේ ප්‍රස්ථාරයට සමාන්තරවම යනවා නම් මෙන්න මේ කොටස වෙනස් වෙන්න බෑ. y සමානයි 2x කියන කොටස වෙනස් වෙන්න බෑ. හේතුව අනුක්‍රමණය සමාන වෙන්න ඕන. මොකද y වෙනස් වෙන්නෙත් නෑ. x කොහොමත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේක y සමානයි 2x කියලා පටන් ගන්න ඕන. ඒ කියන්නේ වෙනස් වෙන්න ඕනි එක්කෙනා තමයි මෙන්න මෙතන තියෙන අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ පුතේ y සමානයි mx ධන c කියන ප්‍රස්ථාරවල y අක්ෂයයි ප්‍රස්ථාරයයි කැපෙන තැන තමයි මේ අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. මේ y සමානයි mx ධන c කියන ප්‍රස්ථාරයක් නම් මේ ප්‍රස්ථාරේ y අක්ෂයයි කැපෙන තැනට තමයි අපි අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ. මෙතන තමයි c තියෙන්නේ. ඒක ධන 1 නම් ධන 1කින් කැපෙනවා. එතන මොකුත් නැත්තම් ඒක බිඳුවෙන් යනවා. මෙන්න මේ විදිහට බිඳුවෙන් යනවා මෙන්න මෙතනින්. ඒ වගේම ඒක ඍණ 1 නම් තියෙන්නේ ඒක ඍණ 1කින් යනවා. ඒක අපිට වෙනස් වෙන්න පුළුවන්. ප්‍රස්ථාරය යන තැන අනුව කැපෙන අගය අනුව අන්තක්ඛණ්ඩය වෙනස් වෙනවා. අපිට ඒක අදාළම නැහැනේ. ප්‍රස්ථාර දෙක සමාන්තරයි නම් අනුක්‍රමණ සමාන වුණා නම් හොඳටම ඇති. ඔයාලට පුළුවන් y සමානයි 2x කියලා පටන් අරන් මෙතනට ඕනි අගයක් දාගන්න. ඕනනම් මෙතන නොදා ඉන්නත් පුළුවන්. මොකද නොදා ඉන්නවා කියන්නේ අන්තක්ඛණ්ඩේ බිඳුවයි. ඒ කියන්නේ ප්‍රස්ථාරය මූල ලක්ෂය හරහා යනවා. එහෙනම් y සමානයි 2x y සමානයි 2x ධන 1 හරහා යනවා නම් ධන 1 කියලා දාමු. y සමානයි 2x ඍණ 3 y සමානයි 2x ධන 5 y සමානයි 2x මෙන්න මේ ඉලක්කම නැතුව වෙන ඕනි ඉලක්කමක් දාලා අපිට පුළුවන් මේ ප්‍රස්ථාරයට සමාන්තරව යන ප්‍රස්ථාරයක නම අපිට හරියට ලියාගන්න. ඉතින් විභාගෙට මේක අනිවාර්යයෙන්ම එයි. ඒක නිසා හරියට ගිහිල්ලා මේ පාරේ නම් උත්තරේ ලියලා එන්න.